ආයුෂ බොහෝ වේවා ඔබ සියලු දෙනාටම. ඔබ මේ එකතු වෙලා ඉන්නේ සිංහ ලග්නාධිපති ඔබේ මාර්තු මාසයට අදාළ කලදසාව මොන වගේ වෙයිද කියලා ඔබත් සමග කලින්ම කතා කරන ලග්න පලාඵල පුරෝකථනය සමග. වීඩියෝ ආරම්භයේදීම ඔබට මතක් කරනවා. ඔබ අපේ වීඩියෝ බලන්නේ අපේ channel එක subscribe කරන්නේ නැතුව නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු සැනින් එසැනින් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ මාර්තු මාසයේ සිංහ ලග්නාධිපති ඔබේ ජීවිතයේ කලදසාව ගැන කෙටි අදහසක් කියනවා. මෙන්න මේ කාලයේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙනවා නොඅනුමානයි. මේ කාලය තුල මේ මාර්තු මාසය තුල සිංහ ලග්නාධිපති ඔබේ ග්‍රහ පිහිටීම් ගැන කතා කරොත් ඔබේ ලග්නාධිපති රවි මේ මාසයේ ඒ කියන්නේ මාර්තු මාසයේ මුල් භාගයේ 7 වෙනි කුම්භ රාශියේ ඉන්නවා. ඒ වගේම මාර්තු 8 වෙනිදාට මීන රාශියට ප්‍රවිෂ්ඨ වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා මුළු මාසයේ පුරාම ඔබේ 8 වෙනි තුල මීන රාශියේ රැඳී සිටින බවක් තමයි පෙන්වු කරන්නේ. ඒ වගේම බුධ ග්‍රහයා මාර්තු 21 දක්වා වක්‍රව ගමන් කරන ආකාරයක් මේ ග්‍රහ පීඨීම තුල පෙන්වු කරනවා. ඒ වගේම අඟහරු ග්‍රහයා මාර්තු 2 වෙනිදා සිට මීන රාශියට 8 වෙනිට ප්‍රවිෂ්ඨ වීමක් සිද්ධ වෙනවා. මේට අමතරව කේතු ග්‍රහයා පළමු වෙන්නේ රාහු ග්‍රහයා 7 වෙනිද ගුරු 11 වෙනිද රැඳී සිටින ස්වභාවයක් තමයි මේ ග්‍රහ පිහිටීම දිහා බැලුවම පෙන්වු කරන්නේ. සිංහ ලග්න හිමියන් මෙන්න මේ මාසයේ මේ ග්‍රහ පිහිටීම් වලට අමතරව ඊටමත් ප්‍රබල ග්‍රහ පිහිටීම් සහ ග්‍රහ මාරුවීම් කීපයකුත් ඔබේ ජීවිතයට උදා වෙන කාල පරිච්ඡේදයක්. අපි බලමු ඒ සිදුවෙන විශේෂ ග්‍රහ පිහිටීම් වෙනස්කම් මොනවද කියලා. සිංහ ලග්න හිමියන්ට මේ මාසය තුල ග්‍රහ මාරුවීම් තුනකට ප්‍රධාන ග්‍රහ මාරුවීම් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මාර්තු 29 වෙනිදා වසර 30කට පස්සේ සෙනසුරු ඔබේ 8 වෙනිට හෙවත් මීන රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙන්න මේ අවස්ථාව අෂ්ටමේ රාෂ්ටික තත්වයක් ඔබට නිර්මාණය කරනවා. අෂ්ටමේ රාෂ්ටික කිව්වට බය වෙන්න එපා. මෙන්න මේ කාලය තුල ඔබට සිදුවෙන විශේෂ වාසියක් තියෙනවා. ඒ වාසිය තමයි මෙන්න මේ මාසය තුල සිංහ ලග්නාධිපති ඔබ තුල ඊටමත් ඉහළ අධ්‍යාත්මික දියුණුවට අඩිතාලම පෑදෙන කාලයක්. අපි ලෞකිකව අපි දියුණු වෙන්න උනත් අපි අධ්‍යාපනික වශයෙන් ඉහළට යන්න උනත් අපේ අධ්‍යාත්මය අපේ හිත ශක්තිමත්ව හැදිලා තියෙන්න ඕනේ. අන්නේ මානසික අධ්‍යාත්මික ශක්තිමත්භාවය මේ මාර්තු මාසය තුල සිංහ ලග්නාධිපති ඔබට උදාපත් වෙනවා. ඊට අමතරව රවි රාහු සංයෝගය ඔබේ ලග්නාධිපති රවි ග්‍රහය 8 වෙනි රාහු සමග එකතු වීම නිසා මෙන්න මේ කාලය තුල ඔබට මානසිකව සහ ශාරීරිකව ලොකු පෙරලියක් බලාපොරොත්තු වෙන්න කාලයක්. ඒ වගේම සිකුරු වක්‍ර වීමක් මෙන්න මේ මාර්තු 2 වෙනිදාගේ සිට සිකුරු වක්‍රව ගමන් කරන ස්වභාවයක් පෙන්වු කරනවා. මෙන්න මේ ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ මාරුවීන් ඔබේ පුද්ගලික ජීවිතයට සහ ඔබේ පවුල ඔබේ ආදරයට මොන වගේ බලපෑමක් කරයිද කියන එක අපි කතා කරොත් මෙන්න මේ කාලය තුල ඔබේ සමීපතම සම්බන්ධතා ගැන පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන එක ගොඩක් හොඳයි. මේ මාසේ 8 වෙනි ග්‍රහය ගොඩ ගැසීම නිසා ඔබට දැනෙන්න පුළුවන් ලෝකයේම ඔබට එරෙහිව නැගී සිටිනවා වගේ හැඟීමක්. පවුලේ අය සමග කතාබස් කරන විට විශේෂයෙන්ම ඔබේ අම්මා තාත්තා සමග ඔබේ බිරිඳ සමග මෙන්න මේ කාලේ එහෙම නැත්නම් ඔබ ආදරය කරන කෙනෙක් ඉන්න ඔබේ පෙම්වතිය පෙම්වතා සමග කටයුතු කරද්දී මෙන්න මේ කාලය තුල කුඩා මතභේදයක් හරිම පොඩි ප්‍රශ්නයක්. හැබැයි ඒක දුරදිග ගිහින් වෙන්වීන් වගේ දේවල් දක්වා යන්න පුළුවන් ඉඩකඩ මෙන්න මේ කාලය තුල ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාලේ ඔබ ඊටමත් ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් ඒක ඊටමත් වටිනවා. ඔබ සිංහෙක් වගේ ශක්තිමත් කියන එක ඇත්ත. හැබැයි මෙන්න මේ වෙලාවේ සිංහෙක් වගේ ප්‍රශ්න වලට ගොරවගෙන යන්න එපා. මෙන්න මේ වෙලාවේ නිහඬව ඉවසිලිවන්තව ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔබේ මනස සූදානම් කරගන්න. මම හරි කියලා තර්ක කරනවා වෙනුවට අපි දෙන්නම මේක විසඳගමු කියන තැනට එන්න. අන්න එහෙම වුණොත් ආදර සම්බන්ධතාවවලදී ඔබට විශේෂයෙන්ම ලොකු ප්‍රශ්න වලින් සහ ඔබේ මානසික ගැටලු වලින් කලින්ම නිදහස් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. ආදර සම්බන්ධතාවවලදී පැරණි පෙම්වතුන් හෝ පෙම්වතියන් නැවත මුණ ගැසීමට ඒ ගැන මතකයන් අවදි වෙන්න පුළුවන් කාලයක්. හැබැයි අලුත් තීන්දුව తీරන ගන්න මෙන්න මේ කාලේ සුදුසු වෙන්නේ නැති හින්දා තීන්දුව తీරන ගද්දී එකපාරක් නෙවෙයි දෙපාරක් හිතන්න ඕනේ කාලයක්. මේ ග්‍රහ පීඨීන් සහ ග්‍රහ බලපෑම් ඔබේ ව්‍යාපාර සහ රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් මොන වගේ බලපෑමක් කරයිද කියන එක කතා කරොත් විශේෂයෙන්ම රැකියා ශාස්ත්‍රයේ ඉන්න අයට මේ මාසයේ ඊටමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ.
ඔබ කරන කැපවීම වලට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔබ වැඩ කරන තැන සේවා ස්ථානයේ ඔබ සම්බන්ධව කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාලය තුල හරිම අවධානයෙන් කටයුතු කරන එක සුදුසුයි. ඒ වගේම මෙන්න මේ කාලේ ඔබේ අර මං කිව්ව මේ අනවශ්‍ය ගැටුම් නිසා අනවශ්‍ය වචන වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්න හින්දා අනවශ්‍ය සතුරන් ඇති වෙන්න පුළුවන් කාලයක්. හැබැයි බය වෙන්න එපා. දහවැන්නාධිපති සිකුරු වක්‍ර වීම නිසා මේ කාලය තුල ඔබට ලැබෙන්න තියෙන උසස් වීම වගේ දේවල් ප්‍රමාද වුණා. මාසයේ අගදී ඒ සියල්ල සුබවාදීව විසදෙන ස්වභාවයක් මේ ග්‍රහ පිහිටීම් එක්ක පෙන්වු කරනවා. ඔය ව්‍යාපාර කරන සිංහ ලග්නාධිපති ඔබට මෙන්න මේ කාලය තුල අනපේක්ෂිත ලාභ වගේම අනපේක්ෂිත වියදම්ද මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුල ඔබේ අයවැය පාලනයක් සහිතව කටයුතු කරන එක වඩාත් සුදුසුයි. රජයේ බදු හෝ නීතිමය ප්‍රශ්න ගැන මෙන්න මේ කාලය තුල ව්‍යාපාර කරන අය අවධානයෙන් ඉන්න එක වඩාත් සුදුසුයි. කිසිම වෙලාවක ලේඛනවලට කියවන්නේ නැතුව මෙන්න මේ කාලය තුල ඔබ අස්සම් කරන්න යන්න එපා. මේ කාලය තුල හරිම ඉවසීමෙන් හරිම බුද්ධිමත්ව අවධානයෙන් කටයුතු කරන එක ඔබට වඩාත් සුදුසුයි. අර කතාවට කියන්නේ අවස්ථාව වෙනතුරු ඉවසන මිනිසා තමයි නියම දඩයක්කාරයා. අන්න ඒ වගේ හිතලා මෙන්න මේ මාසයේ ඔබේ ව්‍යාපාරික තීන්දුව తీරන ගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි ඊළඟට බලමු මේ ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ මාරුවීම්. සිංහ ලග්නාධිපති ඔබේ අධ්‍යාපනයට මොන වගේ බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ මාසයේ ඉතාමත් වැදගත් කාලයක්. බුධ ග්‍රහයාගේ ගමන නිසා මෙන්න මේ කාලය තුල ඔබේ මතක ශක්තිය නම් යම් ප්‍රමාණයකට දුර්වල වෙන්න පුළුවන් ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. එනිසා ඔබ මේ කාලය තුල පාඩම් කරද්දී අපට ඕනම දෙයකට විසඳුමක් තියෙනවා. මෙන්න මේ කාලය තුල ඔබේ මතකයේ තුල යම් ගැටලු තියෙන කාලයක්. ඒ නිසා ඔබ මේ කාලේ පාඩම් කරද්දී ඔය ෂෝට් නෝට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් වටිනවා. මොකද අර අපි දෙයක් ලියලා පාඩම් කරද්දී ඒක අපට මතකෙ හිටිනවා වැඩි. ඒ නිසා මෙන්න මේ කාලය තුල පාඩම් කරද්දී ෂෝට් නෝට්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ඒ වගේම තාක්ෂණික හෝ වෛද්‍ය අංශي ඉගෙන ගන්න අපේ දරුදරියන්ට මෙන්න මේ කාලේ ඉතාමත් සුදුසු ඉතාමත් වාසනාවන්ත කාලයක් කියන එක තමයි පෙන්වුම් කරන්නේ. දැන් අපි බලමු ඔබේ සෞඛ්‍යයට මේ ග්‍රහ බලපෑම එල්ල වෙන්නේ කොහොමද කියලා. අටවැන්න කියන්නේ ජ්‍යොතිෂයේදී මාරක හෝ දීර්ඝ රෝග ගැන කියවන ස්ථානයක්. ලග්නාධිපති රවි සහ රාහු මෙහි සිටීම නිසා ඔබේ ශාරීරික ප්‍රතිශක්තිකරණය යම් ප්‍රමාණයකට අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම හෘද රෝග සහ රුධිර පීඩනය මෙන්න මේ කාලය තුලදී ඔබට ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාසයේදී බෙහෙත් සහ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් කියන කාරණේ ඔබට මතක් කරගන්න. ඒ වගේම අනවශ්‍ය ලෙස කලබල වීම අපි කියන්නේ පැනික් වෙනවා. අන්න ඒ වගේ දේවල් ඔබේ හදවතට මේ කාලේ හොඳ නැහැ. ඔබේ මානසික ඒකාග්‍රතාවයත් බිඳිලා තිබෙන කාලයක්. ඒ නිසා අනවශ්‍ය ලෙස කලබල වෙන්න එපා. ප්‍රශ්නේද්දී ව්‍යාපාරයේ පොඩි ප්‍රශ්නේද්දී සමහර අලාභ වෙද්දී මෙන්න මේ කාලය තුල කලබල වෙන්න එපා. ඒක ඔබේ හදවතට මේ කාලේ හොඳ නැහැ. ඒ වගේම ස්නායු සහ මානසික ආතතිය රාහුගේ බලපෑම නිසා මෙන්න මේ කාලය තුල නිින්ද නොයාම, හීනෙන් බියවීම සහ අනවශ්‍ය ලෙස හිතීම අපි කියන්නේ ඕවර් තින්කින් පැටර්න් එකක් මෙන්න මේ කාලය තුල සිංහ ලග්නාධිපති ඔබ තුලින් පෙන්වුම් කරනවා. ඒ නිසා මානසික රෝග මෙන්න මේ කාලය තුල ඔබට මතුවිය හැකියි. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතිය තුල ඔබට යම් ගැටලු උදා වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒකට හේතුව සිකුරු වක්‍ර වීම නිසා ඔබේ බඩේ අමාරු හෝ මුත්‍රා පද්ධති ආසාදන ගැන මෙන්න මේ කාලය තුල සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ගෙදරින් පිටතින් ආහාර ගද්දී පිරිසිදුකම ගැන නම් මේ කාලේ දෙපාරක් හිතන්න ඕන කාලයක්. මේට අමතරව මෙන්න මේ කාලය තුල වාහන පදවන විට ඒ වගේම ඔය දරුණු යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරද්දී ඔබේ අවධානය 100%ක් තබාගෙන ඒවා හසුරුවන්න කියන දේ මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒක එහෙම කියන්නේ මෙන්න මේ කාලය තුල ඔබේ ස්මරණ ශක්තිය සහ ඔබේ මනස ආතතියෙන් පිරිච්ච ස්වභාවයක් මේ ග්‍රහ පිහිටීන් එක්ක පෙන්වු කරන නිසා. හොඳයි අපි ඊළඟට බලමු මේ ග්‍රහ පිහිටීන් සහ ග්‍රහ බලපෑම් නිසා ඔබේ ජීවිතයට සිදුවෙන අසුබ බලපෑම් මගහරව ගන්න. ඔබට කරන්න පුළුවන් මොන වගේ දේවල්. ඔබේ සිරුර ලෙඩ වෙන්නේ මනස ලෙඩ වුණාම. ඒකනේ බුදුආරෝපේ මනෝපුබ්බං ගමාදම මනස මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාලය තුල ඔබේ හිත සතුටින් තබා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔබේ සෞඛ්‍යයට කරන ලොකුම ආයෝජනය. ඒ වගේම දිනකට ඔබට පුළුවන් නම් විනාඩි 15ක් පමණ ආනාපානසති භාවනාවේ නිරත වෙන්න. අන්න ඒක ඔබේ ස්නායු පද්ධතිය සංසුන් කරන භාවනා ක්‍රමයක්. ඊට අමතරව මේ කාලේ ඇඳුම් අදිද්දී
තද කළු හෝ තද රතු වර්ණ වලින් මිදී නිල් හෝ සුදු වර්ණ ඇඳුම් භාවිතා කරනවා නම් ඒක ඔබේ මානසික ඒකාග්‍රතාවය රැකගන්න මේ වර්ණවල බලපෑමක් සැබවින්ම එල්ල වෙනවා. ඒ නිසා මෙන්න මේ කාලය තුල නිල් හෝ සුදු වර්ණ ඇඳුම් ඇඳ ගන්න පුළුවන් නම් ඒක ඊටමත් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ග්‍රහ බලපෑමෙන් සෙනසුරු සහ රාහුගෙන් සිදුවෙන මේ ග්‍රහ අපලයන්ගෙන් දුරු වෙන්න, ග්‍රහ අපලයන්ගෙන් මිදෙන්න මෙන්න මේ කාලය තුල දුගී මගී යාචකාරකාදීන්ට සහ අහිංසක අසරණ සත්තුන්ට ඔබට ආහාර වේලක් දෙන්න පුළුවන් නම්, ඒ අය වෙනුවෙන් කරුණාව දක්වන්න පුළුවන් නම් ඔබේ කර්ම ශක්තිය යහපත් කරගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ඔබ සිංහයේ කිසිම ග්‍රහයකටවත් ඔබ වටන්න බෑ. ඔබ ශක්තිමත් නම් ජයග්‍රාහී මාර්තු මාසයක් ඔබට ප්‍රාර්ථනා කරනවා.